ක්ෂුද්‍ර ජීවීන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලෙඩ රෝග හදන විෂ බීජ නේද? හැබැයි අද අපි මේ කතා කරන්න යන්නේ ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කරන අපූරු කතාවක් ගැනයි. ක්ෂුද්‍ර ජීවීන් කියන්නේ නිකම්ම ලෙඩ හදන අය නෙවෙයි. මේගොල්ලෝ අපේ ලෝකීය, පරිසරය, ඒ වගේම අපේ ජීවිතයත් රකින්න කාර්යක්ෂම, හැබැයි ඇහැට පේන්නේ නැති සුපිරි වීරියෝ පිරිසක්. ඉතින් අපි අද මේ නොපෙනෙන ලෝකයේ පුදුම හිතෙන ක්‍රියාවලිය ගැන ගවේෂණය කරලා බලමු. අද අපි ප්‍රධාන මාතෘකා පහක් ඔස්සේ මේ ගැන කතා කරනවා. 1. පෘථිවිය පෝෂණය කරන කෘෂි කර්මාන්තය ගැන. 2. ජීවිත රක්ෂක වෛද්‍ය විද්‍යාව ගැන. 3. ලෝකයේ ගොඩනගන කර්මාන්ත ගැන. 4. පෘථිවිය රකින්න පරිසර සංරක්ෂණය සහ 5. එයාලගේ මේ සාර්ථකත්වයේ රහස ගැන. අපි මුලින්ම කතා කරමු කෘෂි කර්මාන්තය ගැන. ඇත්තටම මේගොල්ලෝ හරියට පෘථිවියටම කන්න දෙන අය වගේ. පස සාරවත් කරන තැන ඉඳන් වගාවන්ට හානි කරන පලිබෝධකයෝ පාලනය කරන එක දක්වාම ක්ෂුද්‍ර ජීවීන් අපේ වගාබිම්වල වැඩ කරන්නේ මුළු ලෝකෙටම කෑම සපේන පුංචි ගොවි මහතුන් පිරිසක් විදියටයි. විශේෂයෙන්ම ජාන තාක්ෂණයේ පාවිච්චි කරලා තියෙන දේවල් දැක්කම පුදුම හිතෙනවා. උදාහරණයක් විදියට අර්වීනියා යුරඩෝබෝරා කියන බැක්ටීරියාවේ ජාන පාවිච්චි කරලා විටමින් A අඩංගු කරපු රන්වන් සහල් එහෙමත් නැත්නම් ගෝල්ඩන් රයිස් නිපදවලා තියෙනවා. ඒ වගේම බැසිලස් තුරින්ජියන්සිස් හෙවත් BT බැක්ටීරියාවේ ජාන බඩිරුගු වලට ඇතුළු කරලා පලිබෝධකයන්ට විෂ වෙන රසායනයක් ඒ ශාක්‍ය ඇතුළෙම හැදෙන සලස්වලා තියෙනවා. තවත් අපූර්ව දෙයක් තමයි සැල්විනියා වගේ ජලජ වල්පැලෑටි විනාශකරන්න ඕල්ටනේරියා කියන දිලීරය ජෛව පලිබෝධනාශකයක් විදිහට පාවිච්චි කරන එක. ඒ විතරක් නෙවෙයි මේ ස්වභාවික පොහොර කර්මාන්ත ශාලාව දිහා බලන්න. වායුගෝලයේ ගොඩක් නයිට්‍රජන් තිබුණට ශාකවලට ඒවා කෙලින්ම ගන්න බෑ. හැබැයි රනිල කුලේ ශාකවල මුල ගැටිතිය තුලේ ජීවත් වෙන රයිසෝබියම් බැක්ටීරියාවට පුළුවන් මේ නයිට්‍රජන් උරාගෙන පසට එකතු කරන්න. අපි මේකට නයිට්‍රජන් තිර කරනවා කියලා කියනවා. ඊට අමතරව නිදහස්ව ජීවත් වෙන ඇසිටෝබැක්ටර් වගේ බැක්ටීරියා ජෛව පොහොර විදියටත් දිලීර සහ බැක්ටීරියා කාබනික ද්‍රව්‍ය දි รา පත් කරලා උසස් තත්වයේ කොම්පෝස්ට් හදන්නත් ලොකු සහයෝගයක් දෙනවා. දෙවැනි කාරණාව විදිහට අපි වෛද්‍ය විද්‍යාව ගැන බලමු. මේගොල්ලෝ තමයි අපේ ජීවිත බේරගන්න ජීවිත ආරක්ෂකයෝ. ප්‍රතිජීවික ඖෂධ ඉන්නත් ඒ වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ අත්‍යවශ්‍ය විටමින් නිපදවන එක දක්වාම මේ පුංචි ජීවීන් අපේ ඇඟ ඇතුලේ ඉන්න ආරක්ෂකයෝ වගේම ඖෂධ වේදීන් විදිහටත් ක්‍රියා කරනවා. මෙතනදී අපි දැනගන්නම ඕන දෙයක් තමයි ප්‍රතිජීවක. එමත් නැත්නම් ඇන්ටිබියොටික්ස් කියන්නේ මොනවද කියන එක. සරලවම කිව්වොත් එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ ඇඟේ හැදෙන රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරලා තවත් ක්ෂුද්‍ර ජීවියෙකුව විනාශ කරන එක හරි අඩපණ කරන එක හරි තමයි මෙතනදී වෙන්නේ. පෙනිසිලියම් කියන දිලීරෙන් පෙනිසිලින් ප්‍රතිජීවකය හදන එක මේකට කදිම උදාහරණයක්. පෙනිසිලින් සහ ඇමොක්සිලින් වලින් බැක්ටීරියා විනාශ කරනවා වගේම ග්‍රීසියෝෆුල්වින් වගේ ප්‍රතිජීවක වලින් දිලීර විනාශ කරනවා. හැබැයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ වගේ අතුරු ආබාධ තියෙන පුළුවන් නිසා වෛද්‍ය උපදෙස් මත විතරක්ම මේවා පාවිච්චි කරන්න ඕන කියන එක. ප්‍රතිජීවක වලට අමතරව අපිට ලෙඩක් හැදෙන්න කලින් ඇඟට ප්‍රතිශක්තිය දෙන එන්නත් හදන්නත් මේ ශුද්‍ර ජීවීන්ව පාවිච්චි කරනවා. ඒ වගේම අපේ අන්ත්‍රය ඇතුලේ ජීවත් වෙන සමහර හිතකර බැක්ටීරියා වලින් අපිට ගොඩක් අවශ්‍ය වෙන විටමින් B සහ K නිපදවනවා. හිතලා බලන්න ඒක කොච්චර අපූර්වද කියලා. තුන්වෙනි කාරණාව කර්මාන්ත. මේගොල්ලෝ තමයි ලෝකය ගොඩනගන්නේ. අපි එදිනෙදා පාවිච්චි කරන පාන්, යෝගර්ට්, චීස් වගේ කැම ಜಾති වගේම ගෙදරදිම පාවිච්චි කරන්න පුරුවන් ජෛව වායු බල ශක්තිය හදන්නත් සම්පූර්ණයෙන්ම වග කියන්නේ මේ ඇහැට පේන්නේ නැති යාළුවෝ තමයි. අපේ ප්‍රියතම කෑම බීම වලට උදව් කරන ඒ නොපෙනෙන කම්කරුවෝ කවුද කියලා අපි දැන් හරියටම බලමු. බේකරි සහ මද්යසාර කර්මාන්තයේදී පාන් පිපෙන්න සහ මද්යසාර හදන්න සැකරෝමයිසිස් සෙරවිසියේ කියන ඊස්ට් දිලීරය තමයි පාවිච්චි කරන්නේ. විනාකිරි හදන්නේ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියාවෙන්. කිරි ආශ්‍රිතව යෝගට්, චීස් වගේ දේවල් හදද්දී ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්, ස්ට්‍රෙප්ටෝකොකස් තර්මොෆිලස් කියන බැක්ටීරියා ලොකු දායකත්වයක් දෙනවා. ඒ වගේම ගොම, පිදුරු වගේ කාබනික ද්‍රව්‍ය වලින් ජෛව වායුව, එහෙමත් නැත්නම් මීතේන් හදන්න මෙතනකොකස්, මෙතන බැක්ටීරියම් වගේ නිර්වායු බැක්ටීරියා ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට තියෙන්නේ ගොඩක් දියුණු තාක්ෂණික සංකල්පයක්. ඒ තමයි ජෛව පතල්කරණය, එහෙමත් නැත්නම් බයෝලීචින් කියන්නේ. සමහර ලෝපස් වල තඹ, යුරේනියම් වගේ වටිනා ලෝහ තියන්නේ ගොඩක් අඩු ප්‍රතිශතයකින්. ඉතින් මේ වගේ ලෝපස් වලින් ලෝහ වෙන් කරලා ගන්න ඇසිඩිත්‍යෝබැසිලස් ෆෙරුऑක්සිඩන්ස් කියන බැක්ටීරියා පාවිච්චි කරනවා. නිකන් හිතලා බලන්න, ගල් වලින් ලෝහ වෙන් කරගන්නත් බැක්ටීරියා උදව් කරනවා කියෝම. හතරවෙනි කාරණාව තමයි පරිසර සංරක්ෂණය. පෘථිවියේ ආරක්ෂකයෝ ගැනයි දැන් කතා කරන්නේ.
මේ ක්‍රියාවලිය විද්‍යාත්මකව හඳුන්වන්නේ ජෛව ප්‍රතිදූෂණය. එහෙමත් නැත්නම් බයෝ රිමීඩියේෂන් කියලා. කාර්මික අපද්‍රව්‍ය වලින් පෘථිවිය බේරගන්න තියෙන ප්‍රබලතම ආරක්ෂක යාන්ත්‍රණයක් විදිහට පරිසර දූෂණය අවම කරන්න මේ ශුද්‍ර ජීවීන්ව පාවිච්චි කරන එක දක්වන්න පුළුවන්. මේ පරිසර පොලිසිය කොහොමද වැඩ කරන්නේ? අපිරිසිදු ජලයේ තියෙන කාබනික අපද්‍රව්‍ය දි รา පත් කරලා ඒ ජලය පිරිසිදු කරන්න මෙයට පුළුවන්. ඒ වගේම මුහුදට තෙල් කාන්දු වුණාම සූඩෝමොනාස් කියන බැක්ටීරියාවෙන් නිකුත් කරන එන්සයිම් හරහා ඒ තෙල් තට්ටුව ඉවත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, කර්මාන්ත ශාලාවලින් එකතු වෙන ක්‍රෝමියම්, ඊයම්, රසදිය වගේ බැරලෝහ අඩංගු ජලයෙන් ඒ ලෝහ පෙරා ගන්නත් එක්මනින් දි รา පත් වෙන පරිසර හිතකාමී ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්නත් අද වෙනකොට ක්ෂුද්‍ර ජීවීන්ගේ සහයෝගය අපිට ලැබෙනවා. දැන් අපිට මේම ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි අපි මේ වගේ ලෝකයේම ගොඩනගන දැවන්ත වැඩවලට වෙන මොකක්වත් නැතුව ශුද්‍ර ජීවීන්වම තෝරගන්නේ? මේ පුංචියට තියෙන විශේෂ හැකියාව මොකද්ද? ඒකේ උත්තරය තමයි අපි පස්වෙනි කාරණාව. එයාලගේ සාර්ථකත්වයේ රහස අපි දැන් බලමු. මේ අදෘශ්‍යමාන බලවේගයේ සාර්ථකත්වයේ පිටිපස්සේ ස්වභාව ධර්මයේ අපූර්ව රහස් කීපයක්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි මේගොල්ලන්ගේ වර්ධන වේගය සහ පරිවෘත්තීය වේගය හරි මිහලයි. ඒ නිසා ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙනවා. ඒ වගේම විවිධ දේවල් මත හැදිලා ගුණණය වෙන්න මෙයාලට පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මේවා ස්වභාව ධර්මයෙන් නිකම්ම හරි නැත්නම් බොහොම අඩු වේදමකින් වරි හොයාගන්න පුළුවන්. මහා පරිමාණ කර්මාන්ත වලට වගේ ලොකු බල ශක්තියක් මේවට යන්නේ නැහැ. ඔක්කොටම වඩා වැදගත් දේ තමයි මේ වැඩවලින් පරිසරයට වෙන හානි ඉතාමත් අවමයි. ඒ වගේම ශුද්‍ර ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ඒ කියන්නේ ජාන සැකස්ම හරිම සරලයි. ඒ නිසා නවීන ජාන තාක්ෂණයට එයාලව හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යාවේ අනාගතය වෙනස් කරන ප්‍රධානම යතුරු වෙන්නේ අනේ සරලකම තමයි. ඉතින් අද අපි මේ කතා කළේ ශුද්‍ර ජීවීන්ගෙන් වෙන හොන්න බලපෑම් ගැන මහ මොහොතෙන් බිඳක් විතරයි. මේ වගේ අසීමිත ඥානමය හැකියාවන් තියෙන නොපෙනෙන ලෝකයක් ඇතුලේ අනාගතයේදී අපි තව මොන වගේ සුපිරි බලවේගයන් හොයාගනීද ඒ ගැන හිතන ගමන්ම අපේ වටපිටාවේ තියෙන පස, ජලය, එහෙමත් නැත්නම් ගහකොළ දිහා බලන ඊළඟ මොහොතේදී මේ නිහඬව වැඩ කරන පුංචි වීරයෝ ගැන අනිවාර්යෙන්ම මතක් වෙයි කියලා අපි හිතනවා. අදට මේ ගවේෂණය මෙතනින් අවසන් කරනවා.